සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අපේ යාළුවෝ හැමෝටම අපි කතා කරමු මතක හිටින විදියට පාඩම් කරන විදිය ගැන. මුලින්ම කියන්න ඕන පාඩම් කරන විදිය අපි එක එක්කෙනාට වෙනස්. ගොඩක් අය එකම වචනේ 100 පාරක් විතර ලියලා පාඩම් කරනවා. තවත් අය දවසකට වචන 10ක් 20ක් වෙනම කොලයක ලියාගෙන ළඟ තියාගෙන පාඩම් කරනවා. සමහරක් අය ලියන්නෙම නැතුව පාඩම් කරනවා. ඔයාට හරියන විදිය හොයාගන්න ඕන ඔයාමයි. මොකද එකිනෙකාට මතක හිටින විදිය වෙනස්. මම අද කියලා දෙන්න යන්නේ මම පාඩම් කරපු විදිය ගැන. ඒ ක්‍රමේ ගොඩක් අයට සාර්ථක වෙලා තියෙනවා. අලුතින්ම පාඩම් කරන්න පටන් ගත්ත කෙනෙක් නම් මුලින්ම හෝඩිය හොඳට පාඩම් කරගන්න. හෝඩිය හැම අකුරක්ම ලියන්න කියන්න පුළුවන් වෙනකන් වෙන කිසිම දෙයක් ගැන හිතන්න එපා. තව කෙනෙක් ලියන කියන විදිය බලාගෙන ඔයාට මේ දේවල් බෑ කියලා පාඩම් ටිකයි ව්‍යාකරණ ප්‍රශ්න 2000 පේපර් මේ ඔක්කොම එකට පටලව ගන්න එපා. පිළිවෙලකට හෝඩිය ඉඳලා යන්න පටන් ගන්න. සෙන කෙනෙක් නම් ඒ දවසට ඔයාට උගන්වපු වීඩියෝ ටික ඔයාට ලැබෙනවා නම් පුළුවන් තරම් ඒ වීඩියෝ බලලා ඉගෙන ගන්න පුරුදු වෙන්න. ඇස් දෙකට පෙන්ලා කන් දෙකට ඇහෙන දේවල් අපිට ගොඩක් හොඳට මතක හිටිනවා පොතක් දිහා බලන පාඩම් කරනවට වැඩිය. එකම වීඩියෝ එක හරියට ඔලුවට වැටෙනකන් කීපාරක් හරි කමන්නවා බලන්න. මම ආයෙත් කියනවා හැමෝටම හැමදේම හරියන්නේ නැහැ. මේක මම පාඩම් කරපු විදිය. ඉවර වෙලා අච්චු පොද්දකට එනකොට පාඩමෙන් පාඩමට පිළිවෙලට යන්න. පාඩමේ තියෙන සමාන පද, විරුද්ධ පද, ව්‍යාකරණ, චොම්බ කොටස් වෙන වෙනම පොත්වල ලියලා පාඩම් කරන්න. පුළුවන් තරම් පොඩි පොත් හදාගන්න. ළඟ තියාන පාඩම් කරන්න යන තැනක අරන් යන්න පුළුවන් වෙන සයිස් එකේ. මෙන්න මේ වගේ. ටික මම හදාන තියෙන වෙන වැඩකට ගෙනල්ලා කැපිලා ඉතුරු වෙච්ච හාෆ් සීට් කොලෝලි. ඉතින් තියෙන දේවල් ලියා ගන්න ඕන පිළිවෙල අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ජය වේවා හැමෝටම.